මගේ යාළුවනේ අපි ජීවත් වෙන්නේ වැඩියෙන් තියනවා නම් හොඳයි කියන එක ඔබට නේද? වැඩි යාළුවෝ තිබ්බම එමුනේ වැඩි සතුටින් තිබ්බම අපිට තව වැඩි එමුන් තිබ්බම අපි නිතරම හිතන්නේ මේම නේද? ඒත් අද අපි අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. අපිට වැඩියෙන් දේවල් තියෙනවද? නැත්නම් හොඳ දේවල් තියෙනවද කියලා. ඉතින් අද මම කතා කරන්නේ මේ හේනවල quality over quantity. quality over quantity කියන්නේ මොනවද? ඒක ජීවිතේට අරගෙන එන්නේ කොහොමද? ඒකෙන් ජීවිතේ කොච්චර සම්පූර්ණ වෙනවද කියලා අද මම කතා කරන්න. අද දේවල් තිබුණත් ඒවා වටිනා ගුණාත්මක දේවල් සහ සතුටුදායක දේවල් නෙමෙයි ඇත්තටම වැදගත්. quantity කියන්නේ ඒක අපි නෝ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන්නේ. quality කියන්නේ ඒක කොච්චර කල්පව තියෙනවද, ඒක කොච්චර හොඳද කියන එක. වැඩි දේවල් තිබුණාම හිත පිරිලා. නැත්තම් මේක සම්පූර්ණ වෙන්න ජීවිතයක් නෙවෙයි. අපිට ආයු 100ක් එන්න පුළුවන්. නමුත් දුක වෙලාව දුකට පත්වෙච්ච වෙලාවක අපිට කවුරුත් ඉන්නේ නැත්තම් ඒ වගේම අපිට සම්මතතාවයේදී ඔබට අවශ්‍ය ආරක්ෂිත බව හැලෙන්නේ නැත්තම් ඔබට හුඟක් දෙන්න කෙනෙක් නැත්තම් ඔබ පහත් කරනවා නම් ඇත්තටම ඔබට යාළුවෝ 100ක් හිටියා ඔබට මේ සේවනා මේ විදිහට සලකන්නේ ඔබේ සම්පූර්ණතාවතු ඇත්තම එන්නේ දුර්වල මට්ටමක. ඉතින් නිතරම ඔබට ඇහුම් ගන්න ඔබගේ මුඛාට දෙන එක දොම්සන් ඉන්න නිතරම තෝරගන්න. ඒක යාළුවෝ කෙනෙකුට ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ වගේම අපි දේවල් මිලදී ගන්නකොට සහ අපි මුදල් භාවිතයේදී අපි ගොඩක් වෙලාවට මිල අටු දේවල් වැඩියෙන් ගන්නවා. ඒ වගේම අපි ඒක අද්දටලක් තියෙනවනේ. එතනින් එනවා කඩේට බලන්න. ඒ වගේම අපි ට්‍රෙන්ඩ් එකට යනවා. ට්‍රෙන්ඩ් එක කියන්නේ කාලෙකින් නම් ඉලසිතාවට තමයි අපි යන්නේ. ඒක අරගෙන ටික කාලයක් අපි යනහම ඒ විලාසිතාව නිකම්ම සමාජයෙන් ඉවත් වෙනවා. එතකොට ඒ ට්‍රෙන්ඩ් එක පස්සේ දුවගෙන ගිය ඔයාගේ එන්නම ඔයාට ආයෙ යන්න බැරි වෙනවා. ඉතින් ඇත්තම කිව්වොත් ඔයා ක්වොන්ටිටි එක අතින් හැමදේම රඟා කරගත්තත් ඒක ක්වොලිටි එක ගැන ඒවා හිතලා නෑ නේද එතන. ඒ වගේම අපි සමහර දේවල් ගන්නවා ඒක කාර්යපැවැත්මත් හොඳයි ඕන කාර්යයකට ගැලපෙන්න අඳින්නත් ඒ කියන්නේ අපි ක්වොලිටි දෙයක් තෝරගෙන කියන එක නේද. ඇත්තම කිව්වොත් එක හොඳ ඇඳුමක් මිදමුදලින් අටු ඇඳුම් 10කට වඩා හොඳයි. ඒ වගේම අද ඔබගේ මානසික සෞඛ්‍ය ගැන කතා කරගන්න ඔබ සමාජ මාධ්‍ය තුළ පැය ගණන් ගත කරනවා. නමුත් ඔබේ හිත නිදහස් වෙනවද? ඊට වඩා ඔබේ හිත බර වෙනවද? ඉතින් කොලී ටයිම් එකක් කියන දේ ගැන ඔබ හිතලා නැද්ද කවදාවත්? ඇත්තම ඔබ ක්වොන්ටිටි එක වශයෙන් ගොඩක් වෙලා සමාජ මාධ්‍ය තුළ ගත කරත් ඔබට අවශ්‍ය කොලී ටයිම් කියන එක ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක ළඟා කරගන්න නම් ඔබට අවශ්‍ය නිශ්ශබ්ද පරිසරයක්. ඒ වගේම අපිට හංගන්න පුළුවන් හිත නිවන සංගීතයකට. ඒ වගේම අපිට භාවනා කරන්න පුළුවන්. ඒ වගේම හොඳ පොතක් කියවන්න පුළුවන්. පැය එක ගැඹුරු ජීවිතයේ විඳීම පැය 10ක සෝෂල් මීඩියා තුළ ගත කිරීමට වඩා හොඳයි කියලා වාට දැනෙන්නේ. ඒ වගේම ඔබගේ සෙල්ෆ් වර්ත් එක ලයිෆ් ස්ටයිල් එක මම කියන්නේ ඔබට දෙන වටිනාකම් සහ ඔබේ ජීවන රටාව ගැන අපිට quality life එකක් තියෙනවා කියලා ඔයා කවදාවත් හිතලා තියෙනවද? තමන් හොම එක්ස්ප්ලේන් නොකර තමන් සිටුේෂන් වලට දමන්නේ නැතුව තමන්ට ගෞරවයෙන් ජීවත් වෙන ජීවිතයක් ගත කරන්න. සමහරට ඔයා ඉන්න සොසයිටි එක තුළ ඔයාට ඒ ජීවිතයක් කොල්මකින් නැද්ද? මොකද ඔයා කවදාවත් ඔයාලා සෙල්ෆ් එක්ස්පෙක්ට් කරන්නේ නැද්ද? ඉතින් එතරම් කොලිට් ලයිෆ් එකද මූව් වෙන්න බලන්න. මොකද ඔබ සමාජයට කොපමණ මිතරම් කොපමණ දේ රැස් කරගත්තත් ඔබේ ජීවිතයේ තියෙන ක්වොලිටි එක නැත්නම් ඔබ මේ අතින් පැරගෙන හැදෙන්න පුළුවන්. මම කියන්නේ කිසිම විටක දේවල් අඩුවෙන් තෝරගන්න කියලා නෙමෙයි. නමුත් හොඳ දේවල් තෝරගන්න. මිනිස්සු අඩු කරන්න කියලා නෙමෙයි. නමුත් හොඳ හිතක් තියෙන මිනිස්සුම තෝරගන්න. වචන අඩුවෙන් කතා කරන්න කියලා නෙමෙයි. නමුත් ඇත්ත වචන කතා කරන්න. ඒකයි මම කියන්නේ.